අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අපි ලංකාවේ ජනශ්‍රතියේ හැංගිලා තියෙන හරිම අපූර්ව හැබැයි ඒ වගේම හිත කම්පා කරන අතිශය ඛේදනීය කතාවක් ගැනයි. අපි මේ කතාව ආරම්භ කරන්නේ පුදුමාකාර උද්භිද විද්‍යාත්මක අභිරහසකින්. නගා මැරුව අල. මේ නම ඇහුවාමත් හිතට පොඩි කුතුහලයක් එනව නේද? ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් පිටුපස හැංගිලා තියෙන ඒ අඳුළු කඳුළු කතාව මොකක්ද කියලා අද අපි මේ මූලාශ්‍රය ඔස්සේ හොයා බලමු. නිකමට හිතලා බලන්න කඳුකරයේ තියෙන අතිශය සුන්දර දුර්ලභ රන්වන් පාට ඕකිඩ් මලකට නගා මැරු ඇල එහෙම නැත්නම් සහෝදරිය මරා දැමු ඇලේ කියලා මෙච්චර බිහිසුණු නමක් ලැබුණේ ඇයි කියලා මලක තියෙන සුන්දරත්වයේ මිනිමරුමුකුයි අතර කොහොමද සම්බන්ධයක් ඇති වෙන්නේ? ඉතින් අද අපි අන්නේ රහස තමයි පියවරෙන් පියවර ගවේෂණය කරන්න යන්නේ. පළවෙනි කොටස ලස්සන ඒත් මාරාන්තික නාමය. මේ අභිරහස ලියා ගන්න නම් අපි මුලින්ම මේ ශාක්‍ය මොකද්ද කියලා හරියටම අඳුරගෙන ඉන්න ඕනේ. නගා මැරු අල කියන්නේ නිකම්ම නිකන් කතන්දරයක් නෙවෙයි. මේක ඇත්තටම අපේ ලංකාවට ආවේනික කඳුකර පතන බිම්වල හැදෙන රන්වන් කහපාට මල් තියෙන හරිම දුර්ලභ ඕකිඩ් විශේෂයක්. හැබැයි මේ නමේ සිජු තේරුම ගත්තොත් එකෙන් කියවෙන්නේ සහෝදරිය මරා දැමු අල කියන අදහස. ඉතින් මේ වගේ සුන්දර මලකට මේ තරම් දරුණු නමක් පටබැඳුනේ කොහොමද කියන එක හොයාගෙන අපි ටිකක් ඈත අතීතයට යමු. හිතෙන් මවා ගන්නකො අතීතයේ දවසක රාත්‍රියක්. ශ්‍රී ලංකාවේ ඈත කඳුකර වනාන්තරයක් පුරාම ඝන අඳුර පැතිරිලා තියෙනවා. හීතල සුළඟ තෘණබිම් හරහා හුලං කෝඩයක් වගේ හමාගෙන යනවා. මේ කිසිම නවීන පහසුකමක් තිබුණු කාලයක් නෙමෙයිනේ. ඈතින් පේන එකම එළිය ගිනි මැලයක් විතරයි. මේ ගිනි මැලයේ වටේ ඉඳගෙන ආදිවාසී වද්දන් කතා බහ කරමින් ඉන්නවා. අන්න ඒ වගේ අතිශය නිහඬ හුදේකලා වටපිටාවකින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. දෙවෙනි කොටස ගැඹුරු වනාන්තරයේ ජීවිතය. මේ ඛේදවාචකී සිද්ධ වෙන්න කලින් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක කවුද? එයාලගේ ජීවිතේ කොහොමද ගෙවුනේ කියන එක අපි දැනගන්න ඕනේ. මේ චරිත දෙක අතර තියෙන වෙනස හරිම අපූර්වයි. එක පැත්තකින් ඉන්නේ සහෝදරයා. එයා හරිම ශක්තිමත්, කැලේ දඩයම් කරලා පවුල ජීවත් කරන දක්ෂ වැද්දෙක්. අනිත් පැත්තෙන් ඉන්නේ එයාගේ සහෝදරිය. ඇය හරිම නිහඬයි, ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න තරම් අහිංසකයි, ඒ වගේම අතිශයින්ම රුවත් තරුණියක්. මේ සහෝදරයා තමන්ගේ නංගිට පුදුම විදිහක ආදරේ වගේම ඒව ඇහැක් වගේ පරිස්සම් කළා කියන එක අපිට මේ කතාවෙන් පැහැදිලි වෙනවා. තුන්වෙනි කොටස අහම්බෙන් සිදු වූ විෂවීම. කාලිය මෙහෙම ගිවිලා ගිහින් එක දෛවෝපගත උදෑසනක් උදා වෙනවා. අයියා දඩයම යන්න ලෑස්ති වෙන මේ මොහොත තමයි මුළු කතාවම කනපිට පෙරලන්නේ. බලන්න මේ සිද්ධිදාමයේ කොච්චර අහම්බයක්ද කියලා. පළවෙනියට අයියා දඩයම යන්න කලින් තමන්ගේ තීනු පිහිය පොළවේ ගහලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේ පොළව යට මොනවද තියෙන්නේ කියලා. දෙවනුව මේ පිහිතලයේ පොළව යට හැංගිලා තිබුණු අර අපි කලින් කතා කරපු නගාමෙරු අලශාක්‍ය මුල් සහ අල පාරාගෙන යනවා. තුන්වෙනි පියවර විදිහට මේ අලයේ තියෙන අතිශය බලගතු රසායනික සාරය පිහිතලේ හොඳටම තවරනවා. අවසානයේදී නංගි කැමරනාවම අයියාර ශාකසාරයේ තවරුණු පිහියෙන්ම එයාට පළතුරු කපලා දෙනවා. ඇත්තටම මේක මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැනුවත්ව කරපු දෙයක් නෙමෙයි. හතරවෙනි කොටස ඛේදනීය වැරදි අවබෝධය. පළතුරු කෑවට පස්සේ සිද්ධ වෙන්නේ කවුරුත් හීනකින්වත් හිතපු දෙයක් නෙමෙයි. ඔන්න පළතුරු කෑවාට පස්සේ නංගියගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇය නොපෙනෙන හැබැයි අතිශය බලගතු රසායනික ද්‍රව්‍යයකට ගොදුරු වෙලා ඉන්නේ. මේ නිසා ඇය අමුතු විදිහට කතා කරන්නත් වෙනදා නැති විදිහට හැසිරෙන්නත් පටන් ගන්නවා. මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට මේ නගාමෙරු අලවල ප්‍රබල වාජීකරණ ගුණයක්, ඒ කියන්නේ කාමෝද්දීපන ගුණයක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ අහිංසක තරුණියගේ ශරීරයට මේ විෂ ඇතුළු වුණාම ඇගේ පාලනය සම්පූර්ණයෙන්ම ඇගෙන් ගිලිහි යනවා. මෙතන තියෙන ඛේදනීයම කාරණය තමයි මේ ඇතිවෙන වැරදි අවබෝධය. එක පැත්තකින් තමන්ගේ අහිංසක නංගි මේ විදිහට අශෝභන විදිහට හැසිරෙනවා දැක්කාම අයියා හිතන්නේ එයා වැරදි මගකට ගිහින් පිරිමියෙකුගේ පහස පතලා මෙහෙම කරනවා කියලයි. ඔහුට ඇතිවෙන්නේ දරාගන්න බැරි කෝපයක් සහ ලැජ්ජාවක්. හැබැයි අනිත් පැත්තෙන් සත්‍ය මොකද්ද? නංගි සම්පූර්ණයෙන්ම නිවැරදි. ඈ දන්නේවත් නෑ ඇගේ ශරීරය ඇතුලේ මොකද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ පරස්පරතාවය තමයි මුළු කතාවෙම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. මේ වැරදි අවබෝධයේ ප්‍රතිඵලය අතිශයින්ම බිහිසුණුයි. කෝපයෙන් වගේම ලැජ්ජාවෙන් අන්ධ වුණු අයියට Taman මේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. Taman පණ වගේ ආදරය කරපු ඒ සහෝදරියව ඔහු ඒ මොහොතේම ඝාතනය කරනවා. ඒක ඇත්තම කම්පණය දනවන අවස්ථාවක්. ඒ ඝාතනයත් එක්කම ඒ ഘോഷාකාරී පරිසරය එකපාරටම නැවතිලා මුළු වනයේම දැඩි නිශ්ශබ්දතාවයකට පත්වෙනවා. පස්වෙනි කොටස සත්‍යය හෙළිවීම. හැමදේම ඉවරුණාට පස්සේ මේ නිශ්ශබ්ද වනයේට ගමේ වයස්ගතම වැද්දා එනවා.
අපි දන්නවනේ කොහොමනත් සත්‍ය කවදාවත් හංගන්න බෑ කියලා. මෙතනදී මේ වයස්ගත වැද්දාගේ විමර්ශනීය සිද්ධ වෙන්නේ මෙහෙමයි. පළමුවම ඔහු කරන්නේ අයියාර පිහිය ගහලා තිබුණු තැන හොඳට පරීක්ෂා කරන එක. දෙවනුවා ඔහු දකිනවා මේ ට්‍රුණගස් අතර හැංගිලා තියෙන රන්වන් කහ පැහැති මල් පිපුණු අමුතු ශාකිය. ඒ කියන්නේ අපි නගා මැරු අලය. දෙවනුවා Tamanගේ තියෙන අත්දැකීම් එක්ක ඔහු වහාම තේරුම් ගන්නවා මේ අලයේ තියෙන ප්‍රබල වාජීකරණ සහ මනස වෙනස් කරන ස්වභාවය. අන්න එතකොට තමයි ඔහුට තේරෙන්නේ නංගීට ඇත්තටම මොකක්ද උනේ කියලා. ඉතින් මේ වයස්ගත වැද්දා මේ කාරණිය අයියාට පැහැදිලි කරලා දෙනවා. එතකොට තමයි අයියා ඒ භයානක සත්‍ය දැනගන්නේ Tamanගේ ආදරණීය සහෝදරිය අංශකවත් වරදක් කරලා නැහැ කියන එක ඌට වැටහෙනවා. Tamanගේ අතින් වුණු මේ මහා අපරාධයේ බර, ඒ ඇතිවෙන වේදනාව කොච්චරද කියලා අපිට හිතා ගන්නවත් අමාරුයි නේද? කිසිම දවසක ආයෙත් නිවැරදි කරන්න බැරි ලොකු වැරදක් ඔහු අතින් සිද්ධ වෙලා ඉවරයි. මූලාශ්‍රවල සඳහන් වෙන මේ වචන ටික ඇහුවාම මේ කතාවේ තියෙන ගැඹුරුම ශෝකය අපිට හොඳටම දැනෙනවා. ඔහු කඳු මුදුනේ තනිව ඉඳගෙන අණ්ඩමින් තම නංගීගේ නම හඩා කතා කළා. තමන්ගේ ලේ මස් වලින්ම හැදුණු සහෝදරියව කිසිම වරදක් නැතිව තමන් අතින්ම මරණයට පත්වීමේ පසුතැවීම ඔහුට කොමටවත් දරා ගන්න බැරි වෙනවා. ඒ මහා කන්ද උඩ ඉඳගෙන ඔහු විඳිනේ අනන්ත වූ වේදනාව අදටත් අපේ හදවතටම දැනෙනවා. 6 වෙනි කොටස පුරාවෘත්තිය අදටත් ජීවමානයි. අතීතයේ කඳුකරේ සිද්ධ වුණු ඒ ඛේදවාචකයෙන් පස්සේ අපි නැවතත් වර්තමානයට එමු. ඇත්තටම අද වෙනකොට මේ නගා මැරු අල කියන්නේ මොකක්ද? මේක අදටත් අපේ රටේ දකින්න ලැබෙන ඊටාම දුර්ලභ ඕකිඩ් විශේෂයක්. මේවා හැමතැනම දකින්න නෑ. කඳුකර පතන බිම් අතරේ තමයි හැංගිලා වගේ තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අප්‍රේල් සහ මේ මාසවලදී තමයි මේ මල් පිපෙන්නේ. මේ මල්වල තියෙන ආකර්ශනීය රන්වන් කහපැහැ දැක්කාම අර අතීත කතාවේ හිටපු නංගීගේ අහිංසක සුන්දරත්වය තමයි අපිට මතක් කරලා දෙන්නේ. අදටත් කඳුකරයේ පිපෙන මේ අලංකාර රන්වන් පෙති අතරේ හැංගිලා තියෙන්නේ නිකම්ම උද්භිද විද්‍යාත්මක කරුණක් විතරක් නෙමෙයි. ඒ මල් තුලින් අපි දකින්නේ සහෝදරියෙකුගේ අසීමිත ආදරය. එකම එක කුඩා මොහොතක සිද්ධ වුණු මාරාන්තික වැරදි අවබෝධය. ඒ වගේම ජීවිතාන්තයේ දක්වාගෙන යන දැඩි පසුතැවීමක් සහ සදාකාලික දුකක කතාවක්. ඉතින් අදට අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රබල සිතුවිල්ලත් එක්කයි. අපි විශාලතම මානව ඛේදවාචකයන්ගේ මතකය ස්වභාව ධර්මයේ විසින් කොහොමද මේ තරම් සුරක්ෂිතව ආරක්ෂා කරන්නේ? මේ ශාකය මේ ලෝකයේ පවතින තාක්කල් ඒ සහෝදරයේ අහිංසකකමත් සහෝදරියගේ ශෝකයත් කවදාවත් මැකිලා යන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතවල කතා ස්වභාව ධර්මයත් එක්ක කොච්චර තදින් බැඳලා තියෙනවද කියන්නේ මේක කදිම උදාහරණයක් නේද? මේ ගැන ටිකක් හිතලා බලන්න. එහෙනම් තවත් මේ වගේම හරවත් කතා බහකින් අපි නැවත හමු වෙමු.